වට හැම ගැන එතකොට මේ කුණ්ඩේ ගැන මේ හැම දෙයක් ගැනම සෑහෙන සැලකිලිමත් වෙනවා. ඒ වගේම තමයි වායු සමීකරණ කාර්යාලවල සේවය කරද්දී අපි හැම ගොඩක් වියලෙනවා. මේ දේවල් වලට මොනවද විසඳුම් තියෙන්නේ? මේ විසඳුම් ගැන අපි කොච්චර කාර්යබහුල වුණත් අපි ওই දේවල් ගැන හොයලා බලනවා. හැබැයි හොයලා බලද්දී මොකද්ද අපිට හම්බ වෙන්නේ? ගෝල්ඩන් ටච් කියන නිෂ්පාදන පෙළ. දැන් ගෝල්ඩන් ටච් ගැන නිරන්තරයෙන් අපි කතා බහ කරලා ඔබත් එක්කේ දැනුම තොරතුරු බෙදා හදාගෙන ඔබ අනිවාර්යයෙන් මේ දේවල් ගැන දැන් ගොඩක් දන්නවා. සමහරක් වෙලාවට ඔබ අපෙන් අහන දේවල් එක්ක අපි දන්නවා මේ ප්‍රතිචාරات එක්ක ඔබගේ යෝජනා අදහස් අපිත් එක්ක බෙදා හදාගනිද්දී අපි දන්නවා ගොඩක් අපිටත් වඩා දේවල් දැන් මේ ගෝල්ඩන් ටච් නිෂ්පාදන ගැන ඔබ දන්නවයි කියලා. ඉතින් අදත් අපි හිතුවා ඒ සම්බන්ධයෙන් ටිකක් වැඩිපුර කතා කරන්න ඕනේ මේ නිෂ්පාදන සම්බන්ධයෙන් ඔබට තියෙන ප්‍රශ්න ගැටලු අද අපි සජීවීව සාකච්ඡා කරන්න ඕනයි කියලා. ඉතින් අදත් අපේ මැදිරියට ඇවිල්ලා ඉන්නවා ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී ජාත්‍යන්තර උපාධිධාරිණී ජීවනී ජයතිලක මහත්මිය. ඒ වගේම එයත් සමගම තවත් ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියක් ඉන්නවා නදී ඉහළනායක මහත්මිය. ආයුබෝවන් සුබ උදෑසනක් දෙදෙනාට. හොඳයි. දැන් ජීවනී මහත්මියගෙන් අහන්න ඕන මුලින්ම මේ මට හිතෙනවා ඇත්තටම මේ අද අපි සජීවීව ඔබව හමුවන්නේ මේ දෙපළත් එක්ක. දැන් අද වැඩසටහන හරි සුවිශේෂයි. එකක් තමයි ජීවනී ජයතිලක මහත්මිය කියලා කියන්නේ ගෝල්ඩන් ටච් නිෂ්පාදන හඳුන්වලා දුන්න නිර්මාතෘවරියක්. ඒ වගේම තමයි ජ්‍යෙෂ්ඨ රූපලාවන්‍ය ශිල්පිනියක්. හැබැයි මේ අද අපේ වැඩසටහනට තවත් ඒ වගේම රූපලාවන්‍ය ශිල්පිනියක් සහභාගී කරගෙන තියෙනවා. ඒකට හේතුව මොකක්ද ජීවනී මහත්මිය? ඇත්තටම ඉඳලා සාමාන්‍යයෙන් තවත් රූපලාවන්‍ය ශිල්පිනියක් අතරයි මගේ ඉතාමත්ම බොහොම ළඟ හිතවතියක්. ඉතින් තවත් රූපලාවන්‍ය ශිල්පිනියක් කියලා කියන්නේ ගොඩක් වෙලාවට මේ ෆීල්ඩ් එකේ පොඩක් හිත හොඳ නැතිව මේ තරඟකාරී නෙමෙයිද? ඉතින් අපි දෙන්න අතර එහෙම නැහැ. මොකද ඇය මගේ නිෂ්පාදන දෙක එකතු වෙලා ඉන්නවා. ඇය මගේ නිෂ්පාදන වලට බොහොම කැමති කෙනෙක්. ඉතින් මම ඇයට ආරාධනාවක් කරා මගේ නිෂ්පාදන පාවිච්චි කරන්න හින්දා මම මේ කාර්යයට එකතු වෙන්න කැමතිද කියලා. ඉතින් ඇත්තටම බොහොම කැමතියි. මොකද ඇය පාවිච්චි කරන නිෂ්පාදන පෙළක් නිසා. ඉතින් මම හිතන්නේ වඩාත්ම හොඳයි අපි ඇයගේ මේ ගැන අහන එක. අනිවාර්යයෙන්ම. ඉතින් හරිම සතුටුයි. මොකද එකම ශේෂ්ත්‍රයක දෙදෙනෙක් මේ තරඟකාරී ශේෂ්ත්‍රයක දෙදෙනෙක් එකට වාඩි වෙලා හරි ලස්සනට මේ වගේ කතා බහ කරනවා. ඔබ වෙනුවෙන් අපේ ලස්සන ගැන තවත් වැඩි දියුණු කරගන්නේ කොහොමද කියලා මම කැමතියි නදී මහත්මියගෙන් දැනගන්න. ටිකක් ඔබ ගැන විස්තරය වගේම තමයි ජීවනී මහත්මිය සහ මේ ගෝල්ඩන් නිෂ්පාදන කොහොමද ඔබට හමුවන්නේ? ඕකේ ඉන්දිරා. ඉතින් ඇත්තටම මම ඉස්සරලා කියන්න කැමතියි මේ ඔයා සාමාන්‍යයෙන් කෙනෙක් ගැන අහනවා නම් ඒකේ හරිම විස්තරය අහන්නේ කාගෙන්ද? අල්ලපු ගෙදර ඉන්නේ. ඇත්තටම ඒ වගේ තමයි අපි දෙන්නගේ සම්බන්ධතාවය. මගේ සැලොන් එකට ජීවනී අක්කගේ සැලොන් එක පේනවා. ඉතින් අපි දෙන්න ඉන්නේ මං හිතන්නේ මීටර් 20ක් විතර ළඟින් තමයි ඇත්තටම අපි දෙන්නගේ මේ සම්බන්ධය තියෙන්නේ. ඉතින් ඇත්තම කතාව කිව්වොත් අපි දෙන්නගේ සැලොන් එක තියෙන බොරලස් ගම්මුවේ. මම බොරලස් ගම්මුවට එනකොට ජීවනී අක්කා කියන්නේ ඉතින් ආයි මේ හොඳම නමක් තියාගෙන හොඳටම වැඩ කරන මගේ ක්ලයන්ට්ස් ලගෙන් ආපු ගමන් ජීවනී කියන නම තමයි මම දැක්කේ. ඇත්තටම මට ආසිතර මෙයා කවුද කියන්නත් බලන්න. එතකොට ඒ කාලෙට ඊට පස්සේදී ඇත්තටම මට අපි දෙන්න හම්බුනේ අවුරුදු උත්සවයකදී අවුරුදු කුමාරි තෝරන්න ගියපු වෙලාවකදී ඇත්තටම මට හරි ආසාවක් තිබ්බා එයා කවුද කියන්න බලන්න. නැත්නම් මේ වගේම හරිම සුන්දර හරිම නිහතමානී හොඳ නමක් දිනාගෙන ඉන්න කාන්තාවක් කියලා. ඉතින් මම දැනගත්තා. ඒ සම්බන්ධය අපි දෙන්නගේ අතරේ තාමත් දිගටම පවතිනවා. ප්‍රොඩක්ට් එකක් ගැන කතා කරොත් මම ඇත්තටම ජීවනී අක්කගේ මම ආදර ජීවනී අක්ක කියලා කියන්නේ ප්‍රොඩක්ට් එකක් ගැන කතා කරොත් මම දන්නවා ජීවනී අක්ක කියන්නේ හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ඒ බ්‍රෑන්ඩ් එක ගැන මට දෙසරයක් හිතන්න ඕනේ නැහැ මෙයා කරන්නේ මොකද්ද කියන එක. ඉතින් ඇත්තටම මම දැන් ජීවනී අක්කගේ ගෝල්ඩන් ටච් කියන බ්‍රෑන්ඩ් එක මම දැනගත්ත ගමම මම හිතුවා මට ඇත්තට මමත් ගොඩක් රටවල් වල සංචාරය කරනවා. මගේ පොඩි බ්‍රාන්ච් එකක් මගේ නංගි කරන එකක් තියෙනවා ඕස්ට්‍රේලියාවේදී. එහෙ ගියත් මම හොඳ බ්‍රෑන්ඩ්ස්ම තමයි ඒක පිස්සුවක් වගේ ඇත්තම කතාව. එහෙම ඒක මම ගත්තත් ඉන්ග්‍රීඩියන්ට්ස් කියවලා බලලා කොහොමද මේක කොහොමද අනිත් එක මම ප්‍රොඩක්ට් එකක් මගේ සැලොන් එකෙන් දානවා නම් මම ඒක මම යූස් කරලා බලලා තමයි මම එළියට දාන්නේ. ඉතින් ඒ වගේම මට මෙයාගෙන් මට පැක් එකක් ඉවරනකොට පැක් එකක් එනවා ඇත්තටම. ඒකට තෑන්ක්ස්. ඒ වගේම මම ඇත්තට මේක යූස් කරලා තියෙනවා. ඉතින් මම හිතපු එකම දේ නෙවෙයි පාවිච්චි කරනත් කලින් මම දන්නවා ජීවනී ජයතිලක කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. එයා හදනවා නම් බ්‍රෑන්ඩ් එකක් ඒකත් බ්‍රෑන්ඩඩ් තමයි. ඉතින් ඒක නිසා ඒ වගේම ඒක ලොක ගොඩාක් රිසල්ට්ස් තියෙනවා. මමත් අපි
ඇත්තට අපි දෙන්න එක ළඟ සැලොන්ස් තියෙන මම ෆේෂියල්ස් කරනවා ඉස්ත්‍රික් පැත්ත කරනවා මම ගොඩාක් ඒ පැත්තට කන්සර්න් කෙනෙක් විදියට මම මගේ සැලොන් එකේ යූස් කරන්නේත් හොඳ බ්‍රෑන්ඩ්ස් තමයි. එතකොට මම ඉස්ත්‍රික් පැත්ත කරනවත් එක්කම ඇත්තට මම ගොඩාක් පිග්මන්ටේෂන්ස් වලට ඇත්තට මම හොඳට නමක් තියාගෙන ඉන්නවා. මම කරන ට්‍රීට්මන්ට් එකට මම බය නැතුව ආෆ්ටර් ප්‍රොඩක්ට් එකක් විදියට මේ ප්‍රොඩක්ට් එක මම මගේ ක්ලයන්ට්ස්ලට කියන්නේ මගේ ඉස්සරහ තියෙන සැලොන් එකේ හොඳේ ක්ලයන්ට්ස්ලට මම මේක කියනවා ඔයා බය නැතුව ගිහලා ජීවනයකගේ මේ golden touch brand එක ගන්න. එතකොට ඒකෙන් මගේ ෆේෂල් එකෙන් පස්සේදී ඔයාලට කන්ටිනියු කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් තමයි මේක. ඉතින් මම ගොඩාක් රෙකමන්ඩ් කරලා මගේ ක්ලයන්ට්ස්ලා යවලා තියෙනවා එයාගේ ප්‍රොඩක්ට් එක ගන්න. මම ඒ තරම් ට්‍රස්ට් කරනවා මේ ප්‍රොඩක්ට් එක ගැන. අනිවාර්යයෙන් මේ විශ්වාසය නිසාම තමයි අපි මේ බ්‍රෑන්ඩ් එක ගැන මේ සන්නාමය ගැන මේ විදිහට කතා කරන්නේ golden touch නිෂ්පාදන සම්බන්ධයෙන්. දැන් ඉස්සරහට එන්නේ උත්සව සමයනේ උත්සව කාලේ ඉන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මේ කොණ්ඩෙට දෙයක් කරන්න අපි බලනවා. එතකොට තව ටිකක් ලස්සනට ඉන්න මොන හරි උත්සවයක් තියෙනවා නම් මේකට කොයි විදිහට ලස්සනට යන්න ඕන මේ දේවල් ගැන ටිකක් සැලකිලිමත් වෙන කාලෙ මේ. එතනදී දැන් රූපලාවන්‍යාගාරයක නිතරම පාරිභෝගිකයෙන් එනවා මේ ෆේෂල් එකක් කරගන්න. මට හිතෙනවා ජීවනි ජයතිලක මහත්මිය මේ golden touch facial kit එක සැලොන් එකකට කොහොමද එතකොට වැදගත් වෙන්නේ? ඉන්දිරා දැන් ගොඩක් අපි දන්නවා සැලොන් එකක් ගත්තොත් සමහර සැලොන්ස් තියෙනවා මේ ප්‍රොඩක්ට්ස් හොයාගන්න බෑ. කියන්නේ අලුතෙන් පටන් ගන්න ළමයෙකුට හරි අමාරුයි ක්ලෙන්ස් එකක්, ස්ක්‍රබ් එකක්, ෆේස් පැක් එකක් මේවා වෙන වෙනම සමහරවිට එක එක ප්‍රොඩක්ට්ස් ගන්න අවස්ථා තියෙනවා. නේ නංගි මේ ගොඩක් වෙලාට කියන්නේ ෂොප් එකකට ගියාම මේගොල්ලන්ට තෝරගන්න බෑ මොකක්ද ගන්න ඕනේ ප්‍රොඩක්ට් එක කියලා. ඉතින් හැමෝටම හරි පහසු එක ෆේෂල් කිට් එකක් හැටියට ආවහම ඉන්දිරා ආයේ හොය එහාට මෙහාට යන්න ඕනේ නැහැ. ඉතින් ඒක නිසා තමයි අපි මේ golden touch facial kit එක මේ විදිහට අපි උන්ට ලබලා දීලා තියෙන්නේ. මේක ඇත්තටම ක්ලෙන්ස් එකේ ඉඳන් ස්ක්‍රබ් එක, ඒ වගේම මසාජ් ක්‍රීම් එක, ෆේස් පැක් එක, ටෝන් එක මේ සියලු දේම ෆේෂල් එකට කරන් අඩංගු වෙන්න ඕනේ සියලුම දේ අඩංගු වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ ප්‍රොඩක්ට් එක ගත්තොත් ඉන්දිරා මාරම හොඳ ප්‍රොඩක්ට් එකක්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම රිසල්ට් තියෙනවා. අපි දන්නවා සමහර අයගේ මූණ එල්ලා වැටෙනවා, රැලි වෙන්න බලනවා. ඉතින් ඒ වගේ කෙනෙකුට අනිවාර්යයෙන්ම අර ගොඩක් ඩෙඩ් ස්කින් එක එකතු වෙනවා මූණේ. ඉතින් ඒ වගේ කෙනෙකුට ගෙදර වුණත් ඉන්දිරා ඇත්තම සැලොන් එකකට යන්න අවශ්‍ය නැහැ. ගෙදර වුණත් අපි දන්නවා දැන් මේ කාලේ වෙනකොට ටිකක් ආර්ථික අතින් හැමෝටම අපහසුතා තියෙනවානේ. ඉතින් එහෙම තියෙනකොට ඕනම කෙනෙකුට අපි මේ ෆේෂල් කිට් එක අරගෙන ගෙදර වුණත් කරගන්න පුළුවන්. සැලොන් එකක් කරන කෙනෙකුට සැලොන් එකට එල බොහොම සාධාරණ මුදලකට ලොකු ගණන් වලට යන. එතන මේකෙදි ෆේෂල් 10ක් කරගන්න පුළුවන් මේ ෆේෂල් කිට් එකේදී. ඉතින් අපිට ගෙදර කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කරගන්න බැයි නම් තනියම මේ ෆේෂල් කිට් කරන් දීලා අපිට පුළුවන් සැලොන් එකට ගිහිල්ලා කරගන්න. අනිවාර්යයෙන්ම ඇත්තටම මේකේ මේ ඉන්දිරා ගත්තොත් මේකේ තියෙනවා විටමින් C. අපේ විටමින් C කියනකොට මේකේ අන්තර්ගතයත් එක්ක ඇත්තටම විටමින් C හැමෝම දන්නවා ස්කින් එක පැහැපත් කරනවා කියලා. එතකොට මේක දාපු ගොඩාක් ප්‍රොඩක්ට්ස්, ගොඩාක් ඉන්ග්‍රීඩියන්ට්ස්, ගොඩාක් හර්බල්. අපිට ගොඩාක් දැන් මේ කාලේ මේ කොරෝනා එකත් එක්ක මම දන්න මම හිතන මට ආපු එක්ස්පීරියන්ස් එක ගොඩක් අයට ඇලර්ජිස් තත්ත්ව තියෙනවා. එතකොට අපිට සමහරුන්ට නයිසිරිමයින් දාන්න බෑ, සමහරට එක දේවල් යූස් කරන්න බැරි වෙනකොට මේ හර්බල් එකේදී ඇත්තටම මේක ගොඩාක් වටිනවා. දැන් අපි හිතමුකෝ ගෙදර ගොඩාක් කාර්ය බහුල කාන්තාවක් ඉන්නවට සැලොන් එකකට යන්න බෑ, මේක කරන්න ටයිම් එකක් නැහැ. ඇත්තටම මේකෙන් අපිට ෆේෂියල්ස් මම කියන්නේ 10ක් කරන්න පුළුවන් නේ. මම චූටි දෙයක් එකතු කරන්න ඕකට මගේ ළඟ ඉන්නවා මුස්ලිම් ලේඩිස්ලා කීප දෙනෙක්. ඒගොල්ලන්ට ගෙවල් වලින් එළියට යන්න බෑ. ඒගොල්ලෝ ගේ ඇතුළේමයි. ඉතින් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ඇවිල්ලා මේ ෆේෂියල් කිට් එක අරගෙන ගිහලා ඒගොල්ලෝ ගෙදර කරගන්න. මොකද ඒගොල්ලෝ මූණ පෙන්වන්න වැඩි කැමති නැහැ. හැබැයි ඒගොල්ලෝ ගේ ඇතුලේ පාවිච්චි කරන්න මේ ෆේෂියල් කිට් එක මගෙන් අරන් යන ගොඩක් අය. මේ ඇත්තටම ඒක හරිම වටින දෙයක්. ඒක මේ අනික බය නැහැ. අපිට යූස් කරන්න පුළුවන්, බය නැහැ. ඇලර්ජිස් තත්ත්ව නැහැ මේකේ. එතකොට මේ ගෙදර ගත්තොත් ෆේෂියල්ස් 10ක් කරගන්න පුළුවන්. අම්මල දුවල කට්ටියට උනත් හරි කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. එතකොට ඒ වගේම මේකේ ඉන්ග්‍රීඩි මේක දාලා අන්තර්ගතයත් එක්ක මේ ගොඩක් විටමින් C තියෙනවා. විටමින් C එකෙන් හැම පැහැපත් කරනවා. එතකොට හර්බල් නිසා ගොඩක් ඇලර්ජිස් තත්ත්ව නැහැ. හොඳ රිසල්ට් එකක් තියෙනවා. අපිට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒකත් එක්ක ඇත්තටම අපි ෆේෂියල් අපේ සැලොන් එකේ ෆේෂියල් කරාත් මම කියනවා මෙයාගේ මේ ප්‍රොඩක්ට් එක ගන්න. මේ ප්‍රොඩක්ට් එක හරි හොඳයි. බය
නැතුව අපිට යූස් කරන්න පුළුවන් එකක් කියලා. ඉතින් අනිත් එක මේක කියවලා බලලා ගන්න පුළුවන්. මේ ගෙදර පාවිච්චියට ගන්න පුළුවන්. තවත් ඔය ගොඩක් අලුතෙන් බිහිවන ළමයි ඉන්නවා. ඒගොල්ලොන්ට හරි බයයි ප්‍රොඩක්ට් එකකට ගිහිල්ලා කොහොමද ප්‍රොඩක්ට්ස් වලට බය කට්ටිය ඉන්නවනේ. ඇත්තට මම කියනවා බය නැතුව මේ ප්‍රොඩක්ට් එක යූස් කරන්න. මේ ප්‍රොඩක්ට් එකෙන් එක්ස්පීරියන්ස් එකක් ගන්න. Golden Touch කියන්නේ ඇත්තටම හොඳම බ්‍රෑන්ඩ් එකක් කියලා කියනවා. අනිවාර්යෙන්. දැන් මට මේක අහද්දි හිතුනේ මේ Golden Touch facial kit එක ඇත්තටම නදී මහත්මියත් පාවිච්චි කරලා ඇති. හැබැයි කාව මේ සැටිස්ෆයි කරත් සාමාන්‍ය රූපලාවන්‍ය ශිල්පිනියක් සෑහීමකට පත් කරන්න හරි අමාරුයි. දැන් මේ facial kit එකෙන් Golden Touch facial kit එකෙන් ඔබ සෑහීමකට පත් වුණාද? අනිවාර්යෙන්ම මම ඒකනේ එකක් කියනකොට එකක් මේ බලෙන් හරි ගෙන්න ගන්න. ඉතින් ඇත්තට මං හරිම සැටිස් මේ ප්‍රොඩක්ට් එකත් එක්ක. මොකද මේකෙන් පස්සේ ඉතින් ගොඩාක් ලොකු කාලයක් මේක යූස් කරන්න ඕනේ නෑ ඇත්තටම. කෙටි කාලයකදී අපිට අර ගොඩාක් අර මේ අපි ෆෙයානස් එකත් එක්ක ඔයගොල්ලෝ දන්නවා ගොඩාක් බ්ලීචින් තත්ත්ව තියෙන්නේ ගොඩාක් කට්ටිය බ්ලීච් කරන බ්ලීචින් වලත් එක්ක මේකේ එහෙම තත්ත්වයක් නෑ මේකේ ස්වභාවික අන්තර්ගතයත් එක්ක අපට එන නැචරල් ඉෆෙක්ට් එකක් ඉඳලා ඒ නැචරල් ගතියත් එක්ක එන ෆෙයානස් එක හරිම වටිනවා අනිත් එක පිග්මන්ටේෂන් එක අපි හැමෝම දන්නවා පිග්මන්ටේෂන් තත්ත්වය අපි එක ජෙනරේෂන් වලදී මේකෙන් එනවා එතකොට මේ ජීන්ස් වලින් එනවා සමහරට අවුවට පිච්චිලා අවුවට කළු වෙලා අතර සමහර වෙලාවලට මූණු බලන්න බැරි තත්ත්වයට පිග්මන්ටේෂන් හරිම ලස්සන ලේඩීස්ලා ඒගොල්ලෝගේ මූණු වල හැමතැනම පැචස් එනවා දැන් ඉස්සර කාලේ අපිට පිග්මන්ටේෂන්ස් වලට පුදුම ගොඩාක් වොරි වුණා දැන් ඇත්තටම වොරි වෙන්න දෙයක් නැහැ දැන් අපි දන්නවා පිග්මන්ටේෂන් තත්ත්වයක් තුවම ඒක ස්කින් එක ඇතුලේ තියෙන්නේ ඇතුලත් එක්ක තමයි ටික එළියට දානකොට ඇතුල ගොඩක් වර්ස් වෙලා ඉවරයි දැන් මේ වගේ ප්‍රොඩක්ට් එකෙන් අපි ඒ ස්කින් එක ඇතුළට ගොඩක් අපේ තියෙන ඉඳලා අපි මේ ප්‍රොඩක්ට් එක ගන්නකොට උඩ ලේයර් එකෙන් ඒක පොඩ්ඩක් ක්ලියර් කරලා දෙන එකනේ. ඇත්තටම මේ ප්‍රොඩක්ට් එකෙන් ස්කින් එක ඇතුළට ඇබ්සෝබ් කරගෙන ස්කින් එක ඇතුලෙන් සමට සත්කාරයක් කරන ගමන් තමයි ඇත්තටම එළිය තියෙන පිග්මන්ටේෂන් එක වැනිෂ් වෙලා යවන්නේ. ඒක ලොන්గ్ ටයිම් හොඳ රිසල්ට් එකක් දෙනවා මේ පිග්මන්ටේෂන් මම මෙයාගේ ජීවනයකගේ ආසම පිග්මන්ටේෂන් ක්‍රීම් එක ඇත්තටම මම සමහරලාට කියන ජීවනයකක පිග්මන්ටේෂන් ක්‍රීම් එක ගිහිල්ලා ගන්න ඒක හරිම හොඳයි කියලා. ඉතින් ඇත්තටම පිග්මන්ටේෂන් වලට හොඳම ප්‍රොඩක්ට් එකක් තමයි Golden Touch කියන්නේ. අනිවාර්යයෙන්ම ඉතින් මේ Golden Touch facial kit එක කොහොමද ගන්නෙ? සමහරක් විට ඔබ හොයනවා ඇති ගන්න තාම හම්බුනේ නැති වෙන්නත් පුළුවන්. මොකද ඒ වගේත් අපිට කතා කරලා කියලා තියෙනවා මම ඔබත් එක්ක බෙදා හදා ගන්න සූදානම් දුරකථන අංක කතා කරලා ඔබට තියෙන ප්‍රශ්න ගැටලු නිරාකරණය කරගන්න පුළුවන් සහ ඔබට කොහොමද ඔන්ලයින් හරහා හරි මේ දේවල් ගෙන්වා ගන්න කියලාත් ඔබට දැනුවත් වෙන්න පුළුවන්. 0702 71 70 74 0702 71 72. ඒ වගේම තමයි Facebook, Instagram, YouTube සහ TikTok හරහා පුළුවන් ඔබට මේ දේවල් කොහොමද පාවිච්චි කරන්නේ අන්තර්ගතයන් මොනවද මේ දේවල් ගැන දැනුවත් වෙන්න. ඒ වගේම තමයි www.goldentouchlk.com කියන වෙබ් අඩවිය හරහා ඔබට පුළුවන් ටිකක් වැඩිපුර විස්තර දැනුවත් වෙන්න, වැඩිපුර විස්තර ලබා ගන්න. දැන් ජීවිනි මහත්මියගෙන් අහන්න ඕන අපි දැන් මේ ෆේෂල් කිට් එක ගැන මේ විදිහටම කතා කරද්දී ගොඩක් වෙලාවට හැම රූපලාවන්‍ය ශිල්පිනියක්ම නිතරම මුහුණ දෙන ගැටලුවක් තමයි මේ කොණ්ඩේ සම්බන්ධ ප්‍රශ්න. ගොඩක් වෙලාවට ඇවිල්ලා කියනවා මේ කොණ්ඩේ යනවා එක්කෝ කොණ්ඩේ අකලට සුදු වෙනවා ගොඩක්ම තියෙන කෙස් ගැලවෙන ප්‍රශ්න. දැන් Golden Touch නිෂ්පාදන ගොඩක්ම හඳුන්වලා දීලා තියෙනවා මේ සෑම රූපලාවන්‍ය ගැටලුවක් සම්බන්ධයෙන්ම හොඳ අත්දැකීමක් සහ පළපුරුද්දෙන් තමයි මේ හැම නිෂ්පාදනයක්ම අපිට හඳුන්වලා දීලා තියෙන්නේ සහ අපිත් එක්ක මේ දැනුම බෙදා හදාගන්නේ. දැන් මේ Golden Touch shampoo සහ conditioner මේ අතරින් විශේෂ තැනක් ගන්නවා. මොකද ගොඩක් අපිට එන ඒ ප්‍රතිචාරات එක්ක කියන්නේ මේ shampoo conditioner හොඳටම හොඳයි. දැන් කොණ්ඩේ යන්නේ නැහැ. හරිම ලස්සන දීප්තියක් තියෙනවා. argan oil shampoo එක, conditioner එක මේ හැමදේම. ඇත්තටම මේ විශේෂ තැනක් ගන්නවා නේද මේ නිෂ්පාදන අතුරේ මේ Golden Touch shampoo සහ conditioner? ඉන්දිරා
අපි දන්නවා අපි ගොඩාක් හිසකෙස් සම්බන්ධ ගැටලු ගොඩක් අයට තියෙනවා. සමහරවිට කුණ්ඩේ යනවා, සමහරවිට හිසකෙස් පැලෙනවා. ඒ වගේම අපි ගොඩක් අපි සැලොන්ස් වලට ගිහලා අපි කෙමිකල්ස් පාවිච්චි කරන මේ වගේ දේවල් නිසා හිසකෙස් ඩැමේජ් වෙනවා ගොඩක්. මේ ඩැමේජ් වෙන හිසකෙස් අපිට ඇත්තටම පරිස්සම් කරගන්න ඕනේ. හුඟක් අය කරන්නේ වෙළඳපොලේ තියෙන මොකක් හරි ෂැම්පූ එකක් කන්ඩිෂනර් එකක් පාවිච්චි කරලා අර තියෙන හිසකෙස් ඇත්තටම පරිස්සම් වෙන්නේ නැහැ. එක්කෝ ගැලවිලා යනවා. එහෙම නැත්නම් තවත් කැඩි කැඩි යනවා. දැන් අපේ ආගන් ඔයිල් ෂැම්පූ සහ කන්ඩිෂනර් ගත්තොත් ඇත්තටම හොඳ ට්‍රීට්මන්ට් එකක්. ඒ වගේම තමයි අපි කෙරටින් ෂැම්පූ අපි ගොඩක් වෙලාවට අපි කෙරටින් කියලා කියන්නේ අපේ හිසකෙස් කෙරටින් වලින් හැදිලා තියෙන. ඉතින් අපි මේ කෙරටින් ලේක මේ විනාශ වෙලා ගියාට පස්සේ තමයි කොණ්ඩේ ගොඩක් ඩැමේජ් වෙලා තියෙන්නේ. හරිම ඩ්‍රයි වෙලා තියෙන්නේ. ඉතින් අපිට එහෙම විනාශ වෙන්න කලින් ඉඳලා අපිට අපේ කෙරටින් ෂැම්පූ කන්ඩිෂනර් පාවිච්චි කරලා අපිට හරිම ලස්සනට අපේ හිසකෙස් මේන්ටේන් කරන්න පුළුවන්, පරිස්සම් කරගන්න පුළුවන්. හුඟක් අයට තියෙන්නේ මේ හිසකෙස් යනවා ඊට පස්සේ වෙළඳපොලේ තියෙන ෂැම්පූ සහ කන්ඩිෂනර් පාවිච්චි කරා මිස්සුරි හැදෙනවා. සමහර වෙලාවට මේ පුංචි ගෙඩි වගේ හැදෙනවා සමහර මේ වගේ තියෙන රසායනික ද්‍රව්‍ය නිසා. නමුත් අපේ ගෝල්ඩන් ටච් කියලා කියන්නේ ඉන්දිරා අපි කියන්නේ කේශාන්තයේ සිට පාදාන්තයේ දක්වාම මේ නිෂ්පාදන අපි ඕන් වෙන නිෂ්පාදන කරලා තියෙන ඉතාමත්ම සෞඛ්‍ය ආරක්ෂිතව ඉතාමත්ම පරිස්සමින් අපි ඕන බලා ගන්නවා ඇත්තටම. මොකද ඊයේත් මගේ ළඟට ආව ඇත්තටම කාන්තාවන් දෙදෙනෙක් ඇත්තටම හරිම ලස්සන මුස්ලිම් කාන්තාවන් දෙදෙනෙක් මම හිතන්නේ අනිවාර්යෙන් අද ඇය බලනවා ඇති. ඉතින් මට හරි සතුටුයි තුන ඇය පුදුම විදිහට මගේ මේ ප්‍රොඩක්ට් එක ඇප්‍රීෂিয়েට් කරලා ගියා. ඇය මේ කිසිම දවසක වෙන ප්‍රොඩක්ට් එකක් ගාලා නැහැ. කවදාවත් සැලොන් එකකට ගිහිල්ලා නැහැ. මම මේ ෆස්ට් ටයිම් මේ සැලොන් එකට ආවේ ජීවිතේ කවදාවත් සැලොන් එකකට ගිහිල්ලා නැහැ. ඉතින් එයාට අපි මෙහෙම කතා කරනකොට ටීවී එකේ එයාට ආසෙ හිතුණා මම බොරු කරන්නේ. ඒක නිසා එයාට ඇවිල්ලා මම හම්බ වෙන්න ආසෙ හිතුණා කියලා ඊ ඇවිල්ලා හම්බ වුණා. ඉතින් මම කියන්නේ මේ නිෂ්පාදන වලින් අනිවාර්යයෙන්ම හොඳ ප්‍රතිඵල තියෙනවා ඉන්දිරා. මම මේ විදිහට අවුරුදු 30කට ආසන්න කාලයක් මම මේ විදිහට ක්ෂේත්‍රයේ ඇඳිලා ඉන්නේ. අද මේ වගේ නදී ඉහර නායක කියන්නේ බොරලස්කම ඉන්න හොඳම සැලොන් එකක් කරන ඉතාමත්ම හොඳ බියුටිෂියන් කෙනෙක්. හැමෝම විශ්වාසය දිනාගත්ත බියුටිෂියන් කෙනෙක්. ඉතින් ඇය මම කතා කරනකොටම බෑ කිව්වේ නෑ. ඉතින් ඇත්තටම ප්‍රොඩක්ට් එක හොඳ නැත්නම් එයාගේ නමට හොඳ නෑ. එයා කීයටවත් අද මගෙත් එක්ක ඉන්නේ නෑ. මොකද එයා මාත් එක්ක කොච්චර හිතවත් වුණත් ඉන්දිරා ඇය හදාගත්ත නමක් තියෙනවා. ඒ නම කැත කරගන්න කවුරුත් කැමති නෑ. අනිවාර්යයෙන්ම මම මේකට එක පාටම ඕකේ මං එන්නම්. බෑ කිව්වේ නෑ. මං කො නංගි ඔයා මගේ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරනවානේ. ඔයාට හිතෙන්නේ මොනවද? එතන අක්කි ප්‍රොඩක්ට් එකේ කිසිම අවුලක් නෑ. ඉතින් ඔයාගේ ප්‍රොඩක්ට් එක ගැන කතා කරන්න දෙයක් නෑ. ඉතින් මං කොහොම කැමතිද මාත් එක්ක ටීවී ප්‍රෝග්‍රෑම්ස් වලට ඉතින් එකපාරේ මහා කිව්වා. ඉතින් අනිවාර්යයෙන්ම මට බය නැතුව කතා කරන්න පුළුවන් කියලා කිව්වා. දැන් මේ නදී මහත්මියගෙන් අහන්න ඕන දැන් ඕන තරම් ෂැම්පූ කන්ඩිෂනර් කලින් පාවිච්චි කරන්නේ නැතිනේ ගෝල්ඩන් ටච් හම්බ වෙන්න කලින් කොහොමද ලොකු වෙනසක් ඔබ දකින්නව ඇති කොහොමද මේ විශේෂත්වය අපි කතා කරන්නේ? ඔව් ඇත්තටම ඉන්දිරා මම මේක කියන්න ඕන මම අර නිතර ඕස්ට්‍රේලියාවේ යවෙනවා. එතකොට මම එතන ඒ වගේ බඩු ගත්තත් මම ඔබ කියවලා කරලා මම ඔයාලට කිව්වේ හැබැයි මේ දැන් ඒවා අපිට ඇත්තටම ගැලපෙන්නේ නැහැ. ඒක මං ගෙනල්ලා තියෙනවා පුරවගෙන ඇත්තටම සමාලයවත් ටිකක් ගාලා මං අයින් කරන ඒවා කොච්චර ගණන් වුණත් ඒක මගේ පුරුද්ද ඇත්තම කතාව. මේකෙදි ඉන්දිර ගොඩක් ෂැම්පූස් වල තියෙනවා අර කන්ට්‍රෝල් එකක් නැතිකම. ඒක අපි කිව්වෙම අපි කොණ්ඩේ වොෂ් කරනකොට ඒකේ තියෙන තනිකර ඔයිලි ගත් අපිට වොෂ් වෙන ප්‍රමාණය ප්‍රසන්ටේජ් එකක් තියෙනවා. ඒකත් නැතුව වොෂ් කරනකොට තවත් කොණ්ඩේ ඩ්‍රයි වෙනවා. අපිට ඇත්තටම කොණ්ඩේට අවශ්‍ය පෝෂණය ඉතුරු කරලා මේ ෂැම්පූ එකෙන් තියෙන එකම විශේෂත්වය අර ඒක වොෂ් කරලාම අරින්නේ නැහැ. අපිට හෙයා එකට තියෙන මොයිස්චර් ගතිය තියලා අවශ්‍ය ප්‍රමාණය තියලා තමයි ඒක වොෂ් වෙන්නේ. ඊට පස්සේ ඒක තියෙන කන්ඩිෂනර් එකෙන් ඇත්තටම අපේ කියුටිකල් එක කවර් වෙලා ඒකට හොඳ පෝෂණයක් දීගෙන තමයි ඒක අවශ්‍ය ප්‍රමාණය තියලා බල තමයි අපි කොහොමත් මේ කන්ඩිෂනර් එකදී සම්පූර්ණ වොෂ් කරලා අරින්නේ නැහැ. මොකද මේකේ තියෙන්නේ කැරටින් ප්‍රෝටීන් එකක්. ඇත්තටම කැරටින් කියන්නේ ප්‍රෝටීන් එකක්. ඒ ප්‍රෝටීන් එක අනිවාර්යයෙන්ම හෙයා එකට ඕනේ. ඒ කැරටින් එකෙන් තමයි කොණ්ඩේ දීප්තිමත් වෙන්නේ. එතකොට ෂයින් වෙන්නේ. එතකොට හෙල්දි ලුක් එකක් තියෙන්නේ. දැන් අපි කොණ්ඩේ වොෂ් කරා කියලා ඒක ඩ්‍රයිම වෙලා ගියොත් ඇත්තම එක ෆ්‍රිසි වෙලා කිසිම කොණ්ඩේක ලස්සනක් නැති වෙනවා. එතකොට මේ ෂැම්පූ කන්ඩිෂනර් එකෙන් ඒක ලස්සනට බැලන්ස් කරලා තියෙනවා. ඒ කියන්නේ ෂැම්පූ එකෙන් අවශ්‍ය ප්‍රමාණයට වොෂ් වෙලා එතකොට කන්ඩිෂනර් එකෙන් ඒක ෆිල් වෙනවා. ඒක රීෆිල් වෙනවා. මොකද අවශ්‍ය පෝෂණයේ කැරටින් ප්‍රෝටීන් එක ආගන් ඔයිල් ඔය මික්ස් එක අපි දන්නවා ආගන් ඔයිල් කියන්නේ කැරටින් ප්‍රෝටීන් එක කියන්නේ හෙයා එකට අත්
අත්‍යවශ්‍යම දෙයක්. ඒ අත්‍යවශ්‍ය අන්තර්ගතය අනිවාර්යයෙන්ම මේකේ තියෙන විශේෂත්වය අපිට අවශ්‍ය ප්‍රමාණයට වොෂ් වෙනවා, අවශ්‍ය ප්‍රමාණයට ආයි මේක මොයිස්චර් වෙනවා. ඒක තමයි. ඒකෙන් තමයි hair එක ප්‍රොටෙක්ට් වෙන්නේ. ඉතින් මෙයාගේ කොණ්ඩේ මම දකින්න දවස් ඉඳලා මෙහෙමයි මට නම් ඉරිසියත් එක්ක දකින්න දවස් ඉඳලා ජීවනියකගේ hair එක කියන්නේ මාල් ලස්සන වව් එකක් තමයි. ඒක වැඩිපුර ලස්සන වෙනවා මිසක් අඩුවක් වෙන්නේ නැහැ කවදාවත් නේ. මම දැන් ජීවනියක දාන්නේ මම දැන් අවුරුදු 15ක් 18ක් විතර. එදා ඉඳලා දෙයාගේ ඔහොම තමයි යාගේ. ඉතින් ඒක තමයි එකම එක්සැම්පල්. අනිවාර්යයෙන්ම ඒ ෂැම්පු කන්ඩිෂනර් ගැන කතා කරනවා වගේම ජීනි මහත්මියන් අහන්න ඕන දැන් සාමාන්‍යයෙන් ගෝල්ඩන් ටච් නිෂ්පාදන ඇතුලේ තියෙන බොඩි බටර් එක. ගෝල්ඩන් ටච් බොඩි බටර් එක. මම දැකලා තියෙනවා ගොඩක් වෙලාවට වෙනත් නිෂ්පාදන වෙනස් සන්නාමයන් යටතේ බොඩි ලෝෂන් ඔය ඕන තරම් දේවල් තිබ්බට බොඩි බටර් එකක් නැහැ අපිට. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ එහෙම බොඩි බටර් එකක් මේ කියන්නේ ඒ විදිහට අර සීල් වෙන ලොක් වෙන හැමේ තියෙන තෙතමනය ඒ විදිහට සීල් කරලා තියාගන්න පුළුවන් බොඩි බටර් එකකුත් නැහැ. එතනදී මේ ගෝල්ඩන් ටච් හැම නිෂ්පාදනයේම හරි සුවිශේෂයි තමයි. නමුත් මට හිතෙනවා තවත් සුවිශේෂයි මේ ගෝල්ඩන් ටච් මේ බොඩි බටර් එක. අපි ඒ ගැන කතා කරමු. ඔව් අපි දන්නවා ගොඩක් වෙලාවට අපි කොච්චර වුණත් අපේ වැඩි අවධානය තියෙන මූණටනේ. දෑත් දෙපා මේ බොඩි එක ගැන ඇත්තටම හිතනවා ගොඩක් අඩුයි. ඉතින් කාන්තාවක් වුණා මං කියන්නේ ඉස්සෙල්ලාම කකුල් දෙක තමයි ලස්සනට තියන්නේ. කකුල් දෙකේ ඉඳන් තමයි ලස්සන වෙන්න ඕනේ. ඉතින් ගෙදර වැඩ කරලා සමහරවිට මූණට විතරක් ක්‍රීම් ටිකක් ගාගෙන නිකන් නෑ. හැබැයි බොඩි එක ගත්තාම හරිම ඩ්‍රයි වේලිලා මේ බීරි තැලිලා මේ අර ලියන්න පුළුවන් සමහර අය ගියාම. ඉතින් ඇත්තටම මං කියන්නේ එහෙම වෙන්න එපා. මේ කාන්තාවන් විතරනේ පුරුෂ පක්ෂය දෙගොල්ලන්ම අපිත් ආසෙන්නේ අපේ හස්බන්ඩ්ලා ලස්සනට ඉන්නවනම්. ඉතින් මං කියන්නේ හැමෝටම බොඩි බටර් එකක් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ස්කින් එක ගොඩාක් මොයිස්චර් එක හැමදාම මොයිස්චර් ගතිය පවත්වාගෙන යන්න පුළුවන් හොඳ නිෂ්පාදනයක් තමයි ගෝල්ඩන් ටච් බොඩි බටර් කියලා කියන්නේ. අපි මේ ඇත්තටම ඉන්ග්‍රීඩියන්ට්ස් ගත්තොත් ඉන්දියා මේ සියල්ලක්ම බොහොම ස්වභාවික දේවල් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් කිසිම කෙනෙකුට මට ඇලර්ජි වුණා මට මෙහෙම වුණා එහෙම කියලා කියන්න කාටවත් අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. හැම කෙනෙකුටම පාවිච්චි කරන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් අවුරුදු 12න් පස්සේ ඕන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. ඉන්දියා ඒක නිසා හැම ස්කින් එක ගොඩක් වෙලාවට අර මොයිස්චර් එක ගොඩාක් ලස්සනට රඳා පවතිනවා. අපි හිතමු රෑ ගාලා උදේ බලනකොට ස්කින් එක කකුල් දෙකේ හොඳම උදාහරණය තමයි ගොඩාක් ඩ්‍රයි ස්කින් එකක් තියෙන කෙනෙක් රෑට ගාලා උදේට කකුල් දෙක හොදන්න නැතුව චුට්ටක් බලන්න හරිම ලස්සනයි ඉන්දියා. සතියක් වගේ කාලයක් යනකොට පැහැදිලිවම කකුල් වල අර වේලිච්ච ගතිය රැලි ගතිය ගිහිල්ලා හරිම ලස්සන හොඳ මොයිස්චර් එකක් තියෙන ස්කින් එකක් ලබා ගන්න පුළුවන් මේ ගෝල්ඩන් ටච් බොඩි බටර් එක පාවිච්චි කරලා. අනිවාර්යෙන්ම ගෝල්ඩන් ටච් බොඩි බටර් එතකොට ෂැම්පු කන්ඩිෂනර් මේ දේවල් ලබා ගන්න කොහොමද? එහෙම නැත්නම් ඔබගේ හිස කෙසලට ඔබගේ සමට මොන වගේ නිෂ්පාදනද මේ ගෝල්ඩන් ටච් පවුල ඇතුලේ තියෙන නිෂ්පාදන වලින් ගැලපෙන්නේ? මෙන්න මේ දේවල් ගැන දැනුවත් වෙන්න පුළුවන්. මම මතක් කරන්න නැවතත් දුරකථන අංක 07002717074 07002717072 ඒ වගේම Facebook, Instagram, YouTube සහ TikTok හරහා ඔබට පුළුවන් වැඩි විස්තර දැනගන්න. ඒ වගේම තමයි තවදුරටත් ඔබ විස්තර හොයාගෙන යනවා නම් මේ අඩංගු ද්‍රව්‍ය ප්‍රමිතිය මේ හැම දෙයක් ගැනම ඔබට හොයාගන්න පුළුවන් www.goldentouchlk.com කියන වෙබ් අඩවියට පිවිසුනොතින්. ඉතින් මම කැමතියි නදී මහත්මියගෙන් අහන්න දැන් ඔබ දෙපළ ඉතාමත් හොඳ මිතුරියන්. ඒ වගේම තමයි එකම නගරේ රූපලාවන්‍යාගාර පවත්වාගෙන යනවා. දැන් මේ ගෝල්ඩන් ටච් එක්ක සම්බන්ධ වීමම ඔබට කොයි වගේද දැනෙන්නේ? භාග්‍යයක්. ඇත්තටම ගෝල්ඩන් ටච් දැන් අපි අතරමං වෙන තැනක් තියෙනවා. අපි ඇත්තටම දැන් ජීවනයක කිව්වා අවුරුදු 12 ඉඳලා යට යූස් කරන්න පුළුවන් කියලා. ඇත්ත ඒක තමයි සත්‍ය. අනිත් එක අපේ රටේ තියෙන ක්ලයිමේට් එකත් එක්ක මම හිතනවා අර පිට රටවල් වලින් ගෙන දේවල් එතකොට අපේ සමහරවිට ඒෂියන් කන්ට්‍රීස් වලට ප්‍රොඩක්ට් කරන දේවල් තියෙනවා. නමුත් ඒවත් එක්ක අපේ අතරමං වෙන තැනක් තියෙනවා. මොකද මම හිතනවා ජීවනයක ගොඩක් කට්ටිය 30s පැන්නට පස්සේදී තමයි කට්ටිය තමන්ගේ බියුටි එක ගැන හිතන්නේ. ඇත්තටම එතන තමයි අපි වරද්ද ගන්න තැන. අපි ඇත්තටම පොඩි ළමයෙක් ඉඳලා අපි බේබි ක්‍රීම් එකක් ගන්නවනේ. අර ඒ වගේ අපි හිතනවා මේ ප්‍රොඩක්ට් එකක් අනිවාර්යයෙන්ම බොඩි බටර් එකක් යූස් කරන්න ඕනෙමයි. මොකද අපි ගොඩාක් දුරට අපි වොෂ් එකක් දානකොට ඉඳලා අපි ඒක සෝප් එකක් එක බොඩි වොෂ් එකක් එකක් ප්‍රොඩක්ට් සබන් එකක් හරි මොනවා හරි යූස් කරනවා. ඒකෙන් අපේ ඇඟේ තියෙන මොයිස්චර් ලෙවල් එක යනවා. අපිට මොයිස්චර් ලෙවල් එක ඕනේ. අනිවාර්යයෙන්ම හියුමන් කියන්නේ මොයිස්චර්. එතකොට ඒ මොයිස්චර් ලෙවල් එක නැති වෙච්ච ගමන් අපේ ස්කින් එක ඩ්‍රයි වෙනවා. ඔයා දැකලා ඇති ස්කින් මගේ
මගේ සමහර ක්ලයන්ට්ස්ලා ඉන්නවා මෙහෙම ඉරි අඳින්න පුළුවන්. මම ඇඳලා පෙන්නනවා. ඒගොල්ලන්ට මම කියනවා මේ ප්‍රොඩක්ට් එක යූස් කරන්න නෑ අපේ ඕන් නෑ ඒක නොදැනුවත්වක්කම. ඇත්තටම මේ මම ඇඳලා පෙන්නනවා මේ බලන්න ඉරි. එතකොට ඇත්තටම ඒක තමයි ඩ්‍රයිනස් එක කියන්නේ. අපිට ඒ ඩ්‍රයිනස් එකත් එක්ක තිබුණොත් ඇත්තටම 25 එක්කෙන 40 විතර පේනවා. ඒ ස්කින් එකේ ඒක මොයිස්චර් එක නැති වුණාම මේකේ තියෙන විශේෂත්වය තමයි ඉතින් අනිවාර්යයෙන්ම මේකේ තියෙන ඇබ්සෝබ් කරන ලෙවල් එක හරිම වැඩි. ඒක අපි දැන් ඔයා හිතන්න අපි ක්‍රීම් එකක් ගෑවොත් ඒක මතු පිටට තිබ්බට වැඩක් නැහැ. ඒක ඒ මතු පිට තිබ්බ කියලා ඇඟ ඇතුළට එන්නේ නැත්නම් ඒක අපේ ස්කින් එක ප්‍රොටෙක්ට් වෙන්නේ නැහැ. දැන් ගොඩක් අය සමහරු AC කාමරවලමයි ඉන්නේ. සමහර වෙලාවලට දැන් ඇත්තටම ගොඩක් ගෙවල් වලත් එහෙමයි. හැම වෙලාවකම ඉන්නේ ඒ වගේ විදිය. එතකොට අපිට මේ එකක් ඉරුවෙලියෙන් ආරක්ෂා වෙන්නේ. ඒ හැම දෙයකටම මේකේ තියෙන එකම වාසිය මේක හොඳට ඇඟට උරා ගන්නවා ඉඳලා. ඒ උරා ගන්න එකෙන් අපේ ඇඟට පෝෂණයක් ඇති වෙනවා. ස්කින් එක බ්‍රයිට් වෙනවා. ස්කින් එක ප්‍රොටෙක්ට් වෙනවා. ඒක තමයි මම දකින මේක ඒකත් විටමින් C අන්තර්ගතයි. එතකොට ඒකේ මම දකින විශේෂත්වය තමයි අපේ ඇඟට උරාගෙන ඇඟ ප්‍රොටෙක්ට් කරන එක. ඇත්තටම රැයට ගාලා උදේ බලනකොට ස්කින් එක ලස්සනට බ්‍රයිට් වෙලා තියෙනවා නම් තියෙන්නේ ඒ ක්‍රීම් එක ඇඟට උරා ගැනීමෙන් තමයි. නැත්තම් ස්කින් එක එළිය තිබ්බා කියලා ඇඟ ඒක ස්කින් එක ප්‍රොටෙක්ට් වෙන්නේ නැහැ. ඒක පෝෂණයක් අරගෙන ප්‍රොටෙක්ට් කිරීමෙන් තමයි ස්කින් එක පැහැපත් වෙලා ලස්සන වෙලා ෆෙයා වෙලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම දැන් ජීවිනී මහත්මිය රූපලාවන්‍ය ශිල්පිනියක් හැටියට හැම වෙලාවෙම පාරිභෝගිකයන්ට හොඳ සේවයක්. ඒ වගේම ගුණාත්මක බවින් නිහල නිෂ්පාදන ලබා දීලා තියෙන හැම වෙලාවෙම. ඒක නිසාම තමයි අපිත් එක්ක හැමදාමත් එකතු වෙන්නේ මේ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න. නදී මහත්මිය වෙන රූපලාවන්‍ය ශිල්පිනියක් ගෝල්ඩන් ටච් පවුලට සම්බන්ධ වීම ගැන මොකද හිතෙන්නේ ජීවිනී මහත්මිය? ඇත්තටම මේක මට හරිම ආඩම්බරයක්. මොකද මගේම ගමේ මගේම ළඟම ඉන්න රූපල ඇත්තට සාමාන්‍යයෙන් ඉතින් මම තරහ යන්න ඕනේ. මගේ කට්ටිය සාමාන්‍යයෙන් නම් තරහ වෙනව නේද? එහෙම නෙවෙයි. තරහ වෙන්නේ. සමහරවිට මගේ ක්ලයන්ට්ස් එයාගේ ළඟට යනවා. එයාගේ කට්ටිය මගේ ළඟට එනවා. මොකද මම තාම මෙයාව ෆලෝ කරනවා. ඇත්ත කතාව. දැන් අවුරුදු 18ක් බොරලස් ගම මම තාම මෙයාව ෆලෝ කරනවා. ඉතින් මට මෙහෙම ඉන්න එකත් ඇත්තටම සතුටුයි. එයා මට කිව්වා මට අද වගේ මතකයි හම්බෙච්ච පළවෙනි දවසේ කිව්වා අක්කා මට බොරලස්කමෝට එනකොට මට තිබුණ එකම අභියෝගය ඔයා. එකම අභියෝගය ඔයා. මොකද ඔයා මේ බොරලස්කම අල්ලගෙන හිටපු එක්කනේ. ඉතින් හැබැයි අනේ මං හිතුවට මට කිසිම ප්‍රශ්නයක් උන්නේ නැහැ ඔයාගෙන්. ඔයා ඔයාගේ පාඩුව ඔයා ගමන ගියා. ඉතින් ඇත්තටම අපි දෙන්න අතර එහෙම අපි දෙන්න නෙවෙයි ඇත්තම තව බොරලස්කම බියුටිෂියන්ස්ලා ඉන්නවනේ. අපි බොහොම හිතවත්. ඉතින් මං කියන්නේ එහෙම තමයි වෙන්න ඕනේ. ඉතින් ඇත්තටම ඒ වගේ රූපලාවන්‍ය ශිල්පිනියක් මාත් එක්ක වැඩ කරන්න ආව එක ගැන මට මාරම ගොඩක්ම සතුටුයි. මොකද මගේ ප්‍රොඩක්ට් එක ගොඩක් හොඳ හින්දා ඒ විශ්වාසය තමයි අය අද ඇයව මෙතනට අරගෙන ආවේ ඉඳලා. ඉතින් මම ඇත්තටම ඇයට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මම වෙනුවෙන් මේ විදිහට ඇවිල්ලා මාව ටිකක් වැඩිපුරත් එක්ක උඩ තිබ්බද මන් දන්නේ නෑ. විශ්වාසයෙන් පාවිච්චි කරන්න පුළුවන් නිෂ්පාදන පෙළක් තමයි ගෝල්ඩන් ටච් නිෂ්පාදන කියලා කියන්නේ. ඉතින් අපිට ස්වභාවිකව මේ ලැබිලා තියෙන උරුමයෙන් ලැබිලා තියෙන සම මේ කෙස් අපි පුළුවන් නම් තව ටිකක් ආරක්ෂාකාරීව ලස්සනට හැම රන්වන් පාටට ඒ වගේම තමයි මේ කෙස් කලඹ යන්නේ නැතුව හරි නිසි වයසේදී මේ දේවල් ටික මේ නිෂ්පාදන හරහා අපිට එකතු කරගෙන අපිට ලස්සනට ඉන්න පුළුවන් නම් ඉතින් තවත් මොනවාද ඒක නිසා තමයි අපි හැමදාමත් ඔබව දැනුවත් කරන්නේ every morning වැඩසටහනේ. ඉතින් අදත් අපිත් එක්ක එකතුනේ සජීවීව මේ සම්බන්ධයෙන් කරුණු කාරණා බෙදා හදා ගන්න සහ දැනුම බෙදා හදා ගන්නට ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී ජාත්‍යන්තර උපාධාරණයේ ජීවිනී ජයතිලක මහත්මිය ඒ වගේම ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී නදී ඉහළනායක මහත්මිය. ඉතින් බොහොමත්ම ස්තුතියි ඔබ දෙදෙනාටම. අපි ළඟ සතියේදීත් මේ වගේම නිෂ්පාදනත් එක්ක හමු වෙමු. අයිබෝන්. ඉතින් every morning වැඩසටහනේ හරි වටින දේවල්නේ අපි ඔබට ලබා දෙන්නේ සහ ඔබත් එක්ක බෙදා හදා ගන්න. ඒක නිසාම ඔබ අපිත් එක්ක නිරන්තරයෙන්ම රැඳෙනවා කියලා අපි දන්නවා. ඉතින් පුංචි විරාමයක් ගන්නවා. තවත් ගොඩක් දේවල් තියෙනවා ඔබත් එක්ක බෙදා හදා ගන්න. Every morning. Brought to you by ඔයාගේ අඳුරු ලප කෙල නැතිකර ඔයාව ලස්සන කරනවා. Golden Touch Pigmentation Cream. කුරුලෑ කියන්නේ සාමාන්‍ය දෙයක්. ඒත් සාමාන්‍ය තත්ත්වය අසාමාන්‍ය වුණු මට ගොඩක් දේවල් කරන්න වුණා. කුරුලෑ කැඩුවා, වලවල් හැදුණා, ගොඩක් දේවල් කරා. ඒත් අද හොඳම පිම්පල් සර්ජන් හම්බුණා. Golden Touch